අද වීඩියෝ එක ගෙන වැදගත් දෙයක් පෙන්වන්න. මේ ඉන්නේ මූදක් අයිනේ. ඉතින් ඕස්ට්‍රේලියාවෙන් බෝට්ටුවට යන්න එපා කියද්දිත් එහෙම ඕස්ට්‍රේලියාවට ගියපු පිරිසකට අත්වෙච්ච ඉරණමක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවට යන්න ලංකාවෙන් පිරිසක් ගියපු බෝට්ටුවක කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඉතින් මගදී මූදේ අහුවෙලා කුණාටුවකට හරි රැළ වැඩි එකකට හරි අහුවෙලා පේනවා දැන් බෝට්ටුවේ වතුල කොන්ක්‍රීට් කෑල්ල විතරයි ෆයිබර් කෑල්ල විතරයි මේ තියෙන්නේ ඇවිල්ලා. ඉතින් ඒ කට්ටිය ජීවත් වුණා මගදී ජීවිතේ බේරගත්ත කියලා හිතන්න අමාරුයි. ඉතින් මේ බෝට්ටුවේ ඇවිල්ලා තියෙන කෑල්ලත් එක්ක මේ තියෙන්නේ. ඉතින් මේක මෙච්චර දවස් වැලි වලට යට වෙලා තිබිලා දැන් තමයි ගොඩට ඇවිල්ලා තියෙන්නේ. මම මේ මාතර මූදු වෙරළක තමයි ඉන්නේ. ඈතින් ඔයාලට පේන්නේ දෙවුන්දර ලයිට් හවුස් එක. ඉතින් ඔන්න ඕක තමයි මේ බෝට්ටුවේ ගියපු සේරම කට්ටිය මැරෙන්නේ නැති. මේ තියෙන අර ටැංකි බෝට්ටුවක නැත්තම් බහුදින දීවර යාත්‍රාවක පතුල කොටසක් තමයි මේ විදිහට මේ කැඩිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් ගොඩ ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉඳපු කිසි කෙනෙක් බේරෙන්නේ නැතුව ඇති. සමහර විට මේ අයගේ මේ බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවට යන්න ගියපු අයගේ පවුලේ අයවත් මේ අයට වෙච්ච දේ දන්නේ නැතුව ඇති.